අද අපි කතා කරමු ඊශ්‍රායල් and ඉරාන් යුද්ධය ගැන. කිලෝමීටර් 1600ක් තමයි ඊශ්‍රායලයේ සිට ඉරානයට ඇති දුර. ඩිස්ටන්ස් එක. ඉතින් ඉරානයේ සිට ඊශ්‍රායලට, ඊශ්‍රායලයේ සිට ඉරානයට මිසයිල් ගමන් කරන දුර kilometer 1600. The distance between Israel and Iran is 1600 kilometers. Wow! Can you imagine this? මේ දුර පළතරත් එක්ක විවිධාකාර වූ තාක්ෂණිකම භාවිතා කරමින් දෙරට අතර යුද්ධය ගෙන යනවා. ඉතින් සමාජ මාධ්‍ය තුල විවිධ තොරතුරු ඕගොල්ලන්ට මේ සම්බන්ධව දකින්න ලැබෙනවා. ඉතින් ඒ තොරතුරු ඇතුලේ මේ වචන ඕගොල්ලෝ දැකලා තියෙනවද කියලා බලන්න. පළවෙනි වචනේ තමයි conflict. ගැටුම. දෙවෙනි වචන තමයි ceasefire සටන් විරාමය. තුන්වෙනි වචන තමයි air strike ගුවනේදී ඇතිවන ගැටුම. හතරවෙනි වචන තමයි tension යුද්ධයේදී ඇතිවන පීඩනය. පස්වෙනි වචන තමයි retaliation ප්‍රතිපහාරය. හයවෙනි වචන තමයි allies සහාය රටවල්. ඉතින් ඕගොල්ලොත් බලන්න මේ වගේ වචන ඕගොල්ලෝ අහලා දැකලා තියෙනවද කියලා. ඕගොල්ලෝ මේ ප්‍රශ්න වලට මට ඉංග්‍රීසි වලින් උත්තර දෙන්න පළවෙනි comment section එක ඕගොල්ලන්ට විවෘතයි. Should countries go to war? රටවල් යුද්ධ වලට යා යුතුද? How can peace be maintained? කොහොමද සාමය නඩත්තු කරගෙන යන්නේ? What would you do if you were the president? ඔයා ජනාධිපති වුණොත් ඔයා මොනවද කරන්නේ? Thank you very much for watching my video. If you enjoyed my video, please subscribe to my channel and hope to see you in the next video. Thank you. Bye bye.